දැන් මේ බුද්ධ ධර්මයේ පී අවස්ථාව. තව බුද්ධ ධර්මයේ පවතින්නේ අවුරුදු 2500කට අඩු කාලයක් විතරයි. ආයුබෝවන්. මේක ධර්මදේශනාවක් හැටියට ගත්තත් කමක් නැහැ. නමුත් තව අවුරුදු 500ක් විතර යනකොට ලංකාවේ නෙමෙයි සමහරවිට ලෝකේ උනත් හැම ගහක් පඳුරක් අස්සෙම මාර්ගඵලලාභීන් හොයාගන්න පුළුවන්. ඒකට හේතුව මොකද මිනිස්සු මේ බුද්ධ ධර්මයේ පාවිච්චි කරලා ඒකෙන් තමන්ගේ ජීවනෝපාය සකස් කරගන්න උත්සාහ කරනවා. දැන් බලන්න හුඟක් දෙනෙක් බුද්ධ ධර්මය සලකන්නේ බෞද්ධ දර්ශනයක් කියලා හැටියට. බෞද්ධයට මේක බෞද්ධ දර්ශනයක් නෙමෙයි. මේ බෞද්ධ දර්ශනය වෙන්නේ මේ අනික් අයට කියලා කියන්නේ දැන් අපි කියමුකෝ තව කෙනෙක් එයා මොනාගමකටවත් සම්බන්ධයක් නැහැ. නමුත් එයාට යම්කිසි කාරණයක් පිළිබඳව විස්තර කරලා දෙන්න අවශ්‍යයි. එහෙම වුණාම එයා කියනවා මේ කතෝලික ආගමේ මෙහෙමයි කියන්නේ, මුස්ලිම් ආගමේ මෙහෙමයි කියන්නේ, හින්දු ආගමේ මෙහෙමයි කියලා කියන්නේ, බෞද්ධ දර්ශනේ මෙහෙමයි කියන්නේ කියලා. නමුත් දර්ශනය කියලා කියන්නේ මෙතන බුදුහාමුදුරන්ගේ දැකීම කියන අදහසෙන්. බුදුහාමුදුරන්ගේ දැකීම කියලා බෞද්ධයෝ අපි කියන්නේ නෑ. බෞද්ධයෝ හැටියට අපි ඒක සලකන්නේ බුද්ධ ධර්මය කියලා. ධර්මයේ දර්ශනයේ තේරුම් දෙකක් තියෙනවා. දර්ශනය කියලා කියන්නේ තව කෙනෙක් යමක් දිහා දකින ආකාරය. ධර්මය කියලා කියන්නේ මේ විශ්වයේ පවතින ආකාරය. ධර්මයේ කියන එක කියන්නේ ධර්මතාවයන් කියන එක ගැන තව පොඩ්ඩක් විස්තර කරනවා නම් හොඳයි කියලා මට හිතෙනවා. මේ ධර්මතාවයන් තමයි දැන් හුලං හමනවා. එතකොට ලෝකේ කැරකෙනවා. මේක ඉර වටේ යනවා. මෙවුවා මේ ධර්මතාවයන් අපි හිතාගෙන ඉන්නේ ධර්මතාවයන් කියලා කියන්නේ මේ බුද්ධ ධර්මයේම තියෙන දේවල් හැටියෙන්නේ. නමුත් මේක බුද්ධ ධර්මයට විතරක් අදාළ දෙයක් නෙමෙයි. ධර්මතාවයන් කියලා කියන්නේ ස්වභාවයෙන් සිදුවෙන දේවල් පිළිබඳව කතා කරන එකයි මෙතන කියන්නේ. ඒක නිසා බුද්ධ ධර්මයේ සඳහන් වෙන්නේ බුදුහාමුදුරුවෝ දැකපු එකක් කියලා එක නෙමෙයි. ඒකෙන් කියන්නේ මේකයි ලෝකේ පැවැත්ම. එහෙම නැත්නම් මේ විශ්වයේ පැවැත්ම තියෙන්නේ මේ විදිහයි කියන එකයි බුද්ධ ධර්මයේ විශ්වාස කරන්නේ නෙමෙයි. ඒකෙන් ගන්නලා. ඒක නිසා යම්කිසි බෞද්ධයෙක් කියනවා නම් මේ බුද්ධ දර්ශනය අනුව කටයුතු කරනවායි කියලා එයා බෞද්ධයෙක් වෙන්න බෑ. එයා වෙනත් කටයුතු වල ඉඳගෙන මේ බුද්ධ ධර්මයේ දිහා පිටින් ඉන්න කෙනෙක් හැටියට දකින්න. එකයි ඒකෙන් කියවෙන්නේ. බුද්ධ ධර්මය කියන්නේ මේ බුද්ධියට ගෝචර වෙන එකක්. ඒක දැනුමට ගෝචර වෙන එකක් නෙමෙයි. ඒක නිසා මම මෙතනදී කියන්න ඕන ඉස්සෙල්ලා මම පැහැදිලි කරලා දෙන්නම්. ඊයේ සහ දැනුමේ වෙනස මොකක්ද කියලා. දැනුම කියලා කියන්නේ Tamanට අයිති දෙයක් නෙමෙයි. වෙන අයට අයිති වෙන අයගේ පොත්පත් එහෙම නැත්නම් වෙනත් මාර්ගයකින් ඉගෙන ගන්න දෙයක්. ඒ කියන්නේ ඒක කවදාවත් Tamanට අයිති වෙන්නේ නැහැ. බුද්ධිය කියලා කියන්නේ යමක් තියෙන ආකාරයෙන් හඳුනා ගැනීමේ හැකියාව. ඒක හැම වෙලාවෙම Tamanටයි අයිති. ඒක නිසා මේ බුද්ධ ධර්මය මම ඒකයි කලින් කිව්වේ මේක බුද්ධියට ගෝචර වෙන එකක් විතරයි කියලා. ඒ අතරේ මේක තර්ක වලින් එතකොට වෙනත් ආකාරයෙන් මේකේ සත්‍යතාවය විතර කරලා දෙන්න බෑ. මොකද හේතුව තර්කයකින් යම් කියක් ඔප්පු කරන්න උත්සාහ කරනවා නම් ඒ කියන මාතෘකාව පිළිබඳව ඊට වඩා දැනුමක් තියෙන්න ඕනේ. ඒක නිසා බුද්ධ ධර්මයේ තර්කයකින් විස්තර කරන්න නම් බුද්ධ ධර්මයට වඩා දැනුමක් තියෙන කෙනෙක් වෙන්න ඕනේ. ඉතින් ඒක නිසා ඒකයි කියන්නේ බුද්ධ ධර්මයේ තර්කයට ගෝචර වෙන්නේ නැහැයි කියන්නේ. දැන් බලන්න බොහෝ දෙනෙක් මේ බුද්ධ ධර්මයේ තවත් සබ්ජෙක්ට් ඒ කියන්නේ විෂයන් එක්කලා සංසන්දනය කරලා ඒ ඇතුලෙන් බුද්ධ ධර්මය මනින්න උත්සාහ කරනවා. දැන් සමහර අය කියනවා මේ බුද්ධ ධර්මයේ මෙන්න මේ ආකාරයේ මොනතරම් මේ කොටස් මොනතරම් විද්‍යාත්මකද කියලා. ඒක මට පෙනෙන්නම් පුදුම තරම් අනුවන ක්‍රියාවක් කියලා. ඒ මොකද බුද්ධ ධර්මයේ කියන එක වෙනත් විෂයකින් විස්තර කරන්න බෑ. විස්තර කරන්නත් බෑ. ඒකේ තියෙන කටයුතු ඒකේ තියෙන දේවල් විග්‍රහ කරන්නත් බෑ. ඒක නිසා යම් කෙනෙක් අපි කියමුකෝ විද්‍යාව දන්න කෙනෙක් බුද්ධ ධර්මයේ තියෙන දේවල් පිළිබඳව විද්‍යාව තුලින් බලන්න හදනවා නම්
ඊට වඩා මෝඩ වැඩක් වෙන මේ ලෝකෙ නෑ. බුද්ධ ධර්මයේ විග්‍රහ කරන්න පුළුවන් බුද්ධ ධර්මයෙන්ම විතරයි. ඒ අර වෙනත් සබ්ජෙක්ට් එකකින් එහෙම නැත්නම් වෙනත් විෂයකින් ඒක විග්‍රහ කරන්න පුළුවන්කම නැහැ. ඒ කියන්නේ අපි කියමුකෝ විද්‍යාව කියලා. විද්‍යාව එක්තරා ෆ්‍රේම් එකක් ඇතුලේ, රාමුවක් ඇතුලේ තියෙන දෙයක්. ඒක යම් යම් දේවල් අවබෝධ කරගන්නකොට බලනකොට ඒකට නීති රීති ගොඩක් තියෙනවා. ඒ නීති රීති වලට පිටින් ගිහිල්ලා ඒව විග්‍රහ කරන්න බෑ. එතකොට ඒක තමයි ඒ රාමුව. ඉතින් දැන් බුද්ධ ධර්මයේ කියන එක රාමුවක් ඇතුලේ තියෙන එකක් නෙමෙයි. ඒක විශ්වයේ පුරා පැතිරිච්ච දෙයක්. ඒ කියන්නේ භාග්‍යවතුන් වහන්සේ මේ විශ්වයේ පැවැත්ම පිළිබඳව අවබෝධ කරගෙන තමයි ඒ පිළිබඳව කතා කරලා තියෙන්නේ. ඒ අතරේ බුද්ධ ධර්මයේම සඳහන් වෙනවා ඒ විශ්වයේ පැවැත්ම පිළිබඳව අපිට එච්චර අදාළ නැහැ කියලා. අපිට අදාළ කොටස් විතරයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. එහෙම වුණත් ඒකෙන් අදහස් වෙන්නේ නැහැ භාග්‍යවතුන් වහන්සේට විශ්වය පිළිබඳ අවබෝධයක් තිබුණේ නැහැ කියන එක. විශ්වය පිළිබඳ හොඳ අවබෝධයක් තිබුණා. ඒක හැම භාග්‍යවතුන් වහන්සේටම පොදු කාරණයක්. එතකොට අනික් අතට අපි කියමුකෝ සයන්ස් එහෙම නැත්නම් විද්‍යාව පිළිබඳ දකින අය විද්‍යාව කියන කණ්ණාඩි අපි කියමුකෝ ඒක මැග්නිෆයිං ග්ලාස් එකක්. ඒක දාගෙන තමයි ඒව මනින්න උත්සාහ කරන්නේ. දැන් අපි කියමුකෝ විශාල ගහක් දිහා බලලා ඒ කණ්ණාඩිය තුලින් පේන්නේ මුළු ගහම පේන්නේ නැහැ. ගහේ ප්‍රමාණයක් විතරයි පේන්නේ. ඒක නිසා එයා සම්පූර්ණයෙන් විස්තර කරන්න උත්සාහ කරන්නේ අපි කියමුකෝ ගහේ උඩ පැත්තේ ඉඳලා මැද හරියට වෙනකන් විතර ඒකෙන් විග්‍රහ කරන්න උත්සාහ කරනවා. ඊට පස්සේ තව එක්කෙනෙක් මේ කණ්ණාඩිය දාගෙන එයා දකින්නේ අර මැද හරියේ ඉඳලා පල්ලහැට. එයා කියනවා නෑ මේකේ මේ විතරක් නෙමෙයි මේකේ පල්ලහැ තවත් දේවල් තියෙනවා කියලා ඒක අර කලින් කියපු එක්කෙනාගේ අදහස වෙනස් කරනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි විද්‍යාවෙන් දකින්නේ. බුද්ධ ධර්මයේ එහෙම නෙමෙයි. බුද්ධ ධර්මයේ දකින්නේ සියලුම දේවල් මොන ආකාරයෙන් පටන් අරගෙන තියෙන්නේ, මොන විදිහට මේක පවතින්නේ, කොහොමද ඒවා විනාශ වෙන්නේ. ඒ වගේ සම්පූර්ණයෙන්ම ඒ වස්තුන් පිළිබඳව සම්පූර්ණ විග්‍රහයක් තමයි බුද්ධ ධර්මයේ තියෙන්නේ. එහෙම නැත්නම් ඒක අනික් විෂයන් වල එහෙම සම්පූර්ණ විග්‍රහයකුත් නැහැ. ඒක දැකලත් නෑ. අනිත් ප්‍රශ්නේ දැන් අනිත් වෙනත් විෂයකින් විස්තර කරන දෙයක් ඒ දකින්න දේ සමහරවිට වෙන දවසක ආයෙ වෙනස් වෙනවා. ඒ මොකද තව කෙනෙක් දකින්නේ ඒක වෙනත් විදියකට. ඒකට අවශ්‍ය කරන සාධකත් එක්කලා ඒ පිළිබඳව වෙනම අදහසක් තියෙනවා. නමුත් බුද්ධ ධර්මයේහි කියන දේවල් එක කවදාවත්ම වෙනස් වෙන්නේ නැහැ. ඒක සදාකාලිකයි. ඉතින් ඒ වගේ සදාකාලික දෙයක් පිළිබඳව තවත් විෂයක් නිතර වෙනස් වෙන විෂයක ඉඳගෙන කතා කරන්න උත්සාහ කරනවා නම් ඒකයි මම කලින් කිව්වේ ඒක පුදුම මෝඩ වැඩක් කියලා. ඒකෙන් පෙන්වන්නේ නැහැ ඒවා ඉදිරිපත් කරන එක්කෙනාගේ බුද්ධිය නෙමෙයි එකෙන් පෙන්වන්නේ. එයාගේ කැපැසිටි එක. ඒ කියන්නේ කොච්චර එයාට අවබෝධයක් තියෙනවද මේවා පිළිබඳව කියන එක විතරයි ඒකෙන් දැනගන්න පුළුවන් වෙන්නේ. එහෙම නැතුව ඒකෙන් ඔප්පු කෙරෙන්නේ නැහැ මේ බුද්ධ ධර්මයේ තුලින් මෙන්න මේක අපේ මේ සබ්ජෙක්ට් එකට අදාළ කරුණු සනාථ වෙනවා. එහෙම නැත්නම් සනාථ වෙන්නේ නැහැ. ඒ වගේ දේවල් විතරයි ඒගොල්ලන්ට කතා කරන්න පුළුවන්. අනිත් එක අපි කියමුකෝ පොඩි උදාහරණයක් මේක අපි කියමුකෝ ඔය වෙනත් විශේෂයෙන්ම විද්‍යාව කියන එකයි බුද්ධ ධර්මයේ කියන එකයි කලපලා බැලුවොත් බුද්ධ ධර්මයේ කියලා කියන්නේ අපි කියමුකෝ මේ ලෝකේ හැදිලා තියෙන්නේ වැලි වලින් කියලා. වැලි බෝලයක් මේක කියලා. මේ මුළු ලෝකෙම. එතකොට විද්‍යාව කියලා කියන්නේ ඒ වැලි බෝලෙන් එක දූවිලි කැටයක් විතරයි. බුද්ධ ධර්මයේ කියලා කියන්නේ එහෙමනම් ඒ මුළු වැලි බෝලෙම. ඒ කියන්නේ ඒ තරම් විශාලයි ඒක. ඒක නිසා ඒ ගැන කවුරු හරි විග්‍රහ කරන්න උත්සාහ කරනවා නම් ඊට වඩා
විශේෂ දැනුමක් අවශ්‍යයි ඒක විග්‍රහ කරන්න. මම කියන දේ තේරෙනවද දන්නේ නැහැ. ඔය අතරේ මේ පණිවිඩේ දෙන්න උත්සාහ කරන්නේ ඒ යම්කිසි කෙනෙක් විද්‍යාව තුළින් එහෙම නැත්නම් වෙනත් විෂයක් තුළින් බුද්ධ ධර්මයේ පිළිබඳව සාකච්ඡා කරනවා නම් අන්න ඒ අයටයි මේ කටයුතු මේ කරුණ ටික පැහැදිලි කරලා දුන්නේ. ඒ අතර දැන් ලංකාවේ ඉන්නවනේ රහතන් වහන්සේලා තවත් මාර්ගඵලලාභීනුත් ඇති. ඉතින් ඔය මාර්ගඵලලාභීන් ළඟට ගිහිල්ලා මිනිස්සු එක එක ප්‍රශ්න අහනවා. ප්‍රශ්න අහන්න ගියාට පස්සේ ඒ අය කියන්නේ මේ ඔයගොල්ලන්ට මේක තේරෙන්නේ නැහැ. මේක තේරෙන්න නම් මේ තවත් දේවල් අවබෝධ කරගන්න අවශ්‍යයි කියලා. මට හිතෙන්නේ ඔය මාර්ගඵල ලැබපු අය කියලා කියන අය පණ දේශනා කරමින් තවත් මිනිස්සු නොයෙකුත් ඒවා විග්‍රහ කරමින් මේගොල්ලන්ගේ ජීවිතය ගෙනියන්න උත්සාහ කරන මේක පොඩි බිස්නස් එකක් වගේ. මාර්ගඵලයක් ලැබෙනවා කියන එක වෙනම කතාවක්. ඔය මාර්ගඵල ලබන්නට ලබා ගත්තු අය මාර්ගඵල ලබා ගන්න නෙමෙයි උත්සාහ කළේ. ඒගොල්ලෝ උත්සාහ කරන්නේ මේ සසර කියන එකෙන් ගොඩ වෙන්න එහෙම නැත්නම් නිවන කියලා බුදු ධර්මයේ දේශනා කරන දේ ලබා ගන්න තමයි ඒගොල්ලෝ උත්සාහ කරන්නේ. ඒ දේ ලබා ගන්න උත්සාහ කරනකොට ලැබෙන අතුරු දේවල් තමයි මේ මාර්ගඵල කියලා කියන්නේ. එහෙම නැතුව මේ හාමුදුරුවෝ හරි මිනිස්සු හරි මේ තැනකට ගිහිල්ලා මේ බණ භාවනා කරලා මම මේ සෝවාන් වෙන්න උත්සාහ කරනවා මම එහෙනම් මේ අනාගාමී වෙන්න උත්සාහ කරනවා රහත් වෙන්න උත්සාහ කරනවා කිය. එහෙම කතාවක් නෑ. ඒගොල්ලන්ගේ එකම උත්සාහය මම මේ කතා කරන්නේ මේ නිවැරදි මාර්ගයේ යන අය ගැන. ඒගොල්ලන්ගේ එකම උත්සාහය නිර්වාණය අවබෝධ කර ගැනීම. නිර්වාණය අවබෝධ කරගන්න උත්සාහ කරනකොට ලැබෙන අතුරු ඵල තමයි ඔය සෝවාන් අරහත් කියන දේවල්. මාර්ගඵල කියන එක ගැන තව ටිකක් විස්තර කරනවා නම් මේ නිවනට යන මාර්ගයේහි ඇති ඵලයන් ඒ කියන්නේ ඒ මාර්ගයට පිවිසුනාට පස්සේ ඒකෙන් ලැබෙන රිසල්ට්ස් එහෙම නැත්නම් effect කියන අදහස තමයි මාර්ගඵල කියලා කියන්නේ. ඒක නැතුව මාර්ගඵලයන් මේ නිකන් තනින් හම්බෙනේව නෙමෙයි. ඒක නිවනට යන මාර්ගයේ ඉතරක්ම තියෙන දේවල්. ඉතින් යම් කෙනෙක් ඒ මාර්ගඵල ලබා ගන්න කියලා උත්සාහ කරලා ඊළඟට ආපහු මිනිස්සු අතරට ඇවිල්ලා කතා කරනවා නම් මට දැන් මාර්ගඵලයක් ලැබිලා තියෙන්නේ. ඒක නිසා මෙහෙමයි ජීවිතේ පවතින්න ඕන එහෙම කතා කරනවා නම් ඒකෙන් කියවෙන කරුණු දෙකක් තියෙනවා. එකක් එයාගේ මානසික ප්‍රශ්නයක් තියෙනවා එයාට. එහෙම නැත්නම් අනිත් එක එයා ඒකෙන් තමන්ගේ ජීවිතය ගෙන යෑමේ ජීවනෝපායක් හැටියට ඒක පාවිච්චි කරනවා. ඒ දෙක ඇර වෙන කිසිම දෙයක් ඒ තුල නැහැ. එහෙම මාර්ගඵල ලබා ගත්තු අය එහෙම ඉන්නවනම් ඇති ඔය ආරණ්‍ය වල කැලෑවල එහෙමයි ඇති ඕන තරම්. ඒගොල්ලෝ එළියට ඇවිල්ලා මිනිසුන්ට අරම කියා උත්සාහ කරන්න අවශ්‍ය නැහැ. ඒගොල්ලන්ගේ ගමන යන්න ඕන කරන බෑග්ග්‍රවුන්ඩ් එක ඒගොල්ලෝ සකස් කරගෙන තියෙන්නේ. ඒක නිසා ඒගොල්ලන්ට ඒවා වෙන වෙන අයට කියා විස්තර කරලා දීලා ඒකෙන් ජීවත් වෙන්න අවශ්‍යතාවයක්. අනිත් කාරණේ තමයි එහෙම කවුරු හරි කතා කරලා තව කෙනෙකුට කියනවා නම් "හේයි මම සෝවාන් වෙලා" කියලා ඒකේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රශ්නයක් තියෙනවා කියලා කියන්නේ ඒ වගේ දේවල් ලබාගත්තු අය එහෙම අනික් අයට කිය එහෙම කරන්නේ නැහැ. මොකද ඒගොල්ලන්ට ඒ වගේ ලාභ සත්කාර ගෞරවය මොකක්වත් ලබා ගන්න අවශ්‍යතාවයක් නැහැ. ඒකයි ඒ මාර්ගඵලවල ස්වභාවය. ඒක මේ ජීවිතවල තියෙන වෙනම ලෙවල් එකක්. ඒක මේ සාමාන්‍ය මිනිසුන්ගේ ජීවිතවල තියෙන ඒ ලෙවල් එකත් එක්කලා සංසන්දනය කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඉතින් බෞද්ධයෝ හැටියට මේවා අවබෝධ කරගෙන තියෙන එක ඉතාම වැදගත්. එහෙම නැත්නම් ඒකෙන් වෙන්නේ මිත්‍යා දෘෂ්ටික භාවයට පත් වෙනවා. මිත්‍යා දෘෂ්ටික භාවයට පත් වුනහම
ඒකෙන් ලැබෙන ආනිසංස කියලා මෙතන කියන්නේ මේ හොඳ දේවල් මේ නරක දේවල් නෙමෙයි හොඳ දේවලුත් නෙමෙයි ඒකේ ලැබෙන ප්‍රතිඵල පිළිබඳව මේ කතා කරන්නේ ප්‍රතිඵලයේ පිළිබඳව මට විස්තර කරලා දෙන්න පුළුවන් මම හිතන්නේ ඒක මට මේ වීඩියෝ එකෙන් විස්තර කරන්න පුළුවන් කියලා ඒක ටිකක් දිග කතාවක් ඒක නිසා මම ඒක මේ දෙවෙනි කොටස හැටියට විස්තර කරලා දෙන්න උත්සාහ කරනවා දැන් මේකත් කියන්නම්කෝ දැන් මාර්ගඵලයකට පත් වෙනවා කියන එක මාර්ගඵලයක් ලබා ගන්නවා කියන එක සෑහෙන අමාරු වැඩක් මේක මේ ලේසියෙන් මේ ලබා ගන්න පුළුවන් දෙයක් නෙමෙයි ඒකට හොඳ උදාහරණයක් දැන් බුදුහාමුදුරුවෝ බුදු වෙලා ඉස්ලාම් ධර්ම දේශනා කළේ අර පස්වග මහණුන්ටනේ එතකොට දැන් පස්වග මහණුන්ගෙන් කොණ්ඩඤ්ඤ කියන තාපසයා සෑහෙන වයසක කෙනෙක් එයා මම හිතන හැටියට බුදුහාමුදුරන්ට වඩා අවුරුදු 20කටත් වැඩිය සමහරවිට වයස වෙන්න පුළුවන් මොකද හේතුව එයානේ මේ සිද්ධාර්ථ කුමාරයා ඉපදිච්ච වෙලාවේ ඒ පිළිබඳව සිද්ධාර්ථ කුමාරයාගේ අනාගතය පිළිබඳව ප්‍රෙඩික්ෂන් කරන්න ආපු කෙනෙක්නේ එතකොට ඒ බුදුහාමුදුරුවෝ සිද්ධාර්ථ කුමාරයා ඉපදෙන වෙලාව වෙනකොට මෙයාට අපි කියමුකෝ එයාට අවුරුදු 20ක් විතර කියලා. ඉතින් එහෙමනම් එයා බුදුහාමුදුරන්ට වඩා අවුරුදු 20කින් විතර වැඩිමල්. එතකොට දැන් ඔය එයාට තිබ්බ දැනුම අනුව දැන් අර බෝධිසත්වයෝ එතන එයත් ඒගොල්ලෝ එක්කලා එකතු වෙලා බණ භාවනා කරානේ. එතකොට බණ භාවනා කරා එතනින් යම්කිසි ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ කියලා නේ බෝධිසත්වයෝ තනියම යන තීරණය කළේ. කොහොම හරි බුද්ධත්වයට පත් වුණාට පස්සේ එයා ආපහු කෙලින්ම ආවා අර පස්වග මහණුන්ට ධර්ම දේශනා කරන්න. ආවහම දැන් ඔය කොණ්ඩඤ්ඤ කියන තාපසයා මම හිතන්නේ පුංචි කාලේ ඉඳලම සෑහෙන්න ඉගෙනගෙන බණ භාවනා කරපු ඒ තාපස ජීවිතයට අවශ්‍ය කරන කටයුතු හොඳින් කරපු කෙනෙක් කියන එක අපිට පේනවා. දැන් මොකද එයා කිව්වනේ සිද්ධාර්ථ කුමාරයා කවදා හරි බුදු වෙනවයි කියලා ස්ථිරවම. ඉතින් කොහොම හරි දැන් මේ මෙතෙන් බුද්ධත්වයට පත් වෙලා ධර්ම දේශනා කරාට පස්සේ පළවෙනි ධර්ම දේශනාව මේ කොණ්ඩඤ්ඤ කියන එක්කෙනාට විතරයි මේක අවබෝධ වුණේ. අනිත් තව 4 දෙනෙක් හිටියනේ ඒගොල්ලොත් සෑහෙන ඔය හොඳට පළපුරුදු තියෙන ඒ තාපසයන්ට අවශ්‍ය කරන දේවල් පුහුණු කරපු අයනේ. ඒ 4 දෙනාට ඒක අවබෝධුනේ නැහැ. ඉතින් කොණ්ඩඤ්ඤ කියන එක්කෙනාටත් සෝවාන් මාර්ගඵලයට විතරයි පැමිණෙන්න පුළුවන් වුණේ. ඉතින් ඒකෙන් පේනවනේ මේ මාර්ගඵලයක් ලබා ගන්නවා කියන එක එච්චර ලේසි වැඩක් නෙමෙයි. ඒකට ලොකු කැපකිරීමක් තියෙනවා නේ. ඊළඟට ඒ සෑහෙන උත්සාහයක් දරන්නත් ඕනේ. මාර්ගඵලයක් ලැබෙනවා කියලා කියන්නේ තියේ සාමාන්‍ය ලෙවල් එක පහු කරලා වෙනත් ලෙවල් එකකට එන එකකුයි මාර්ගඵලයක් ලබනවා කියලා කියන්නේ. ඉතින් කවුරු හරි මේ ඔය කැලේකට ගිහිල්ලා අවුරුද්දක් කමාරක් මොනවා හරි කරලා මම දැන් මෙහෙමයි මාර්ගඵලයකටපත් වුණා කියලා කියනවනම් ඒක අමූලික බොරුවක්. ඒව එහෙම ලේසියෙන් ලබා ගන්න පුළුවන් දේවල් නෙමෙයි. ඊළඟට දැන් අපි කියමුකෝ දැන් මේ වර්තමානයේ ගැන කතා කරනකොට බුද්ධ ධර්මයේ හොඳට දන්න අය ඉන්නවයි කියලා අපි කියමුකෝ ත්‍රිපිටකයේ හොඳට කියවලා කටපාඩම් කරලා ඉන්නවා. එහෙම කටපාඩම් කරයි කියලා බුද්ධියේ වර්ධනයක් වෙන්නේ නැහැ. එයාට දැනුම ලැබෙනවා. ඒ ත්‍රිපිටකයේ තියෙන ඒවා එයාගේ ඔළුවේ තියෙනවා. ඒ තිබුණාට ඒකෙන් බුද්ධිය කියන එක දියුණු වෙන්නේ නැහැ. බුද්ධිය කියන එක දියුණු වෙන්න නම් ඒ බුද්ධියට අවශ්‍ය කරන ඒ දියුණු වීමට අවශ්‍ය කරන පසුබිම හදා ගන්න. ඒ පසුබිම තමයි ඔය භාවනාව වගේ දේවල්. ඉතින් ඒක නිසා සමහර අය ඉන්නවනේ මේ ත්‍රිපිටකය කියවලා ඉවරලා මම දැන් මාර්ගඵලයකටපත් උනායි කියලා. ඒවා නිකන් මේ බොරු විකාර. ඒක නිසා මට දැනුවත් කරන්න අවශ්‍ය කරන්නේ මේ වගේ තියෙන යථා තත්ත්වයේ පිළිබඳව යම්කිසි අවබෝධයක් ලබා ගන්නවා නම් ඒක සෑහෙන උදව්වක් වෙනවා මේ සංසාරයටත්. අපි මේ ජීවත් වෙන්නේ ඉතාලම සුළු කාලයක් නේ. සුළු කාලයක් කියලා කියන්නේ අපි කියමුකෝ මේ පොළව කැරකි ඉර වටේ රවුම් යනවා. ඒ රවුම් 100ක් තමයි වැඩිම ප්‍රමාණය අපි ජීවත් වෙන්නේ. ඊට පස්සේ
එතනින් එහාට ජීවත් වෙන්නේ නැහැ. ඒක නිසා යම් දේවල් පිළිබඳව යම් කිසි අවබෝධයක් තිබ්බොත් විතරයි යම් කිසි තැනකට එන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ පිළිබඳව මං තව ටිකක් විස්තර ඇතුව කතා කරන්න අවශ්‍යයි. ඒ එක අපි තියමු ඊළඟ වීඩියෝ එකට. මම බලාපොරොත්තු වෙනවා මේකෙන් යම් කිසි දෙයක් ඉගෙන ගත්තයි කියලා. එහෙමනම් ඔබට දීර්ඝායු වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම මෙතනින් නතර වෙනවා.